දැන් මේ පවුලේ අවුලේ තියෙන ලොකුම අවුල තමයි නැන්දා ලේලිගේ අවුල එක. ආයි හිර වෙලා බැඳිලා තද වෙලා බේරින්න බැරි විදිහට විදිහට සිටින ගිරේ තවෙච්ච පුවන් පිටිය වාගේ ස්වාමී පුරුෂයාට හිර වෙන්න තියෙන වැඩ. අම්මා තාත්තාත් අරින්නත් බෑ භාර්යාවත් අරින්නත්. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ තියෙන අර ගති ලක්ෂණ නිසා විශේෂයක් තියෙනවා. මමත්වයේ කියන එක බොහොම වැඩි ගතියක් තියෙනවා. ස්ත්‍රී ලක්ෂණයක්. ඒක තරහින්දවා තමනාපින්දවා කීතන් නෙමෙයි. ඒ ගති ලක්ෂණේ නිසා මම පළවෙනි වෙන්න ඕනෑ කියන අදිෂ්ඨානයක් අදහසක් තියෙනවා. මම දෙවෙනි වෙලා බෑ. ඕක හරි අමාරු දෙයක් අත්හරින්න හරි අමාරුයි. දෙවෙනි වෙන්න කැමතිත් නෑ. මෙන්න මේ ප්‍රශ්නේ උඩ මොකද වෙන්නේ මේකේ දෙන්නම එක જાතිය වුණාම දැන් අවුලක් නැහැ. මෙච්චර කාල මෙතන පාලනය කළේ මට ඕන විදිහට කණ්ඩ බොණ්ඩ දුන්නේ නෑ. මට ඕන විදිහට මං කිව්ව විදිහට ඔක්කොම ජීවත් වුණේ. ඒ පළවෙනි තැන. එතන තමයි නැන්දම මුලදී හිටියේ. දැන් දෙවෙනි වෙන්න කැමති නැති ඊළඟ එක්කලා එතෙන්ට ආවහම උඹට ඕනව හැටි දැන් කරන්න බෑ. මට ඕන නැති ඊට කරන්න ඕනේ. බලන්න මම මොකද්ද මේ කිව්වේ මොකක් කිව්වද මට බයින්නේ. තවසි අම්මා හදා ගන්නවා. අම්මයි කට වහලා තවසි දැන ගන්නවා. දෙයියන් ආවුදේ මම අම්මට මොනවද කියන්නේ. අර පුතා ගුණවත් නම් අම්මට කට උතලා මෙච්චර කාල වදනයක් කිව්වේ නෑ. අම්මා මට ලොකු වෙන්නත් බැන්නත් මං සද්ද නැතුව නිකන් හිටියා. මං එහෙම මං කොහොමද අම්මට මොනවද කියන්නේ. ඔය අම්මා ලොකු නම් කරගන්න ගන්නවා අම්මා. මම යනවා යන්න. එතන දරුවත් අනාථේ ඔක්කොම අනාථේ පවුලත් ඉවරයි. දැන් මම මොකද ගන්න පියවර. දැන් මේ වේගයේ දෙපැත්ත කැවෙන එකට මහා අමාරුවටපත් වෙන එකක් එනවා. මොකද මේ සංසාර ගමනේදී මේ පවුල් අවුල් කරලා හිටන් දාපේ විපාකයේ තමන්ට ගෝචරයෙන් ක්‍රමයක් හැදිලා තියෙනවා. ඒක විඳින්න සිද්ධ වෙනවා තමන්ගේ කියන කොටස හැදිලා. මෙන්න මේක තමයි මේ සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් ආවට පස්සේ කොලන්න දෙයක් නැහැ මේකට. කොහොම මේකට උත්තර දෙන්න. කරන්න තියෙන එකම දේ මොකුත් නැහැ. හැම කෙනා සමගම සමගිය සමාදානයේ ඇති වෙන්න යමක් කළ යුතුද? විඳින්න කරගත්ත පාප කර්මයේ විඳ විදා ඒක කර කර මතුවරත් එහෙම දෙයක් නොවේවා කියන කටයුත්තෙන් සමගිය සමාදානයේ අනුකර විදෙන්නේ නැති වෙන්න යහපත හිතෙන්නේ කටයුතු කරන එක. යම් වෙලාවක තමන් කරපු පාපයේ බලවේගය ගෙවිලා යන ඒ කරපු පුණ්‍ය කර්මයේ බලවත් වෙච්ච දාට ඉබේම අරගොල්ලන්ගේ මනස් සංසිඳිලා. අනේ අපි මෙච්චර කල් මොකට හඬු වුණාද? කේරිමක් ඇතුව අපි කවුත් එක හොඳින් ඉමු. ඔය අදහස අම්මා නැන්දම්මාටත් එයි, ලේලිටත් එයි, පුතාටත් එයි, කට්ටියට සමගින් ඉන්න හැබැයි එතකොට. ඔය තත්ත්වය කියන්න බෑ ඉතින් මේකට හදිසි කෙනෙක් පිළිතුරක් නම් දෙන්න බෑ. මොකද ඔක එක්තරා පාප කර්මයක් සමග බැඳිලා ඉන අයින් කරන්න විදිහක් නැති විදිහේ විඳින්න සිද්ධ වෙන ඒකාන්ත මේ අනිත්‍ය ධර්මයක් එක්කලා එන එක. මොකද ඕක එන්න හුඟා හේතු තියෙන අපි කැමති නෑ මේ පවුලේ සමගිය සමාදානයේ කවුරු හරි ජීවත් වෙනවා දකින්නකොට ඔය බිඳවන්න කැමති. ඉතින් ඔය බිඳීමේදී යම්කිසි උත්තරමය බිඳෙව්වොත් එහෙම ඒක මහ ලොකු පාපයක් වෙනවා. ඔය බිඳීමට නොඑක ආකාරයේ ප්‍රයෝග ගන්නවා. ඊට පස්සේ ඒවත් මහා පාපයට ගෝචර වෙච්ච කරුණු වෙනවා. ඕවා පොඩි ගහලා නම් කවදා හරි විපාක විඳින්න ආපු දාට අපිට සිද්ධ වෙනා ලෝකෙම තිබෙන ප්‍රියයි මනාපයි කියන වස්තු කීපයකට සම්බන්ධ වෙලා ඒ මාධ්‍ය තුලින් ඕකට පුහුණු දෙන්න වෙනවා. ඊදාරයට පැනලා යන්නත් බෑ විඳින්නම වෙනවා. දේශියෙන් නෙමෙයි හරි අමාරුවේ මානසිකව විඳින්න එනවා. සමහර අය වහවිලා මැරෙනවා, එල්ලිලා මැරෙනවා, විඳ ගන්න බැරුව. ඉතින් ඒක වික්ෂිප්ත වෙලා පිස්සු වෙනවා. එහෙමත් අත්තරපත් වෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. අපි ඉවතිල්ලෙන් නිත්ව දැනලද කර්මයක් කරා නම් කර්ම විපාකي අපිට එන හැටි දැකලා ඒකට වහල් වෙලා ඉන්නව නෙමෙයි. ඒකට ප්‍රතිකර්ම වශයෙන් සමගිය සමාදානයේ ලෝකයේ ඇති වෙන යමක් කළ යුතුද? ඒ යහපතින් ඒ සමගියෙන් සමාදානයේ සාන්තියක් යහපත සිද්ධ වෙනවද? ඒ සඳහා අපිට කළ යුතු යම් කිසි උපකාරයක් යහපතක් කරන ඒ වනුගමනය කිරීමේ කටයුතු කරමින් ඒකෙන් ජයග්‍රහණය කරන එකයි කටයුතු කරන්න ඕනේ. එහෙම කරගෙන යනකොට මේ ශාසනයේ තියෙන කාලෙක මේක හුඟක් ලේසි. ශාසනික සමගිය ඇති කරන්න. ශාසනික සමාදානයේ කටයුතු කරන්න. මග පාදලා දෙන්න. ඒ බඳු කටයුතු කරලා හිටන් කරන පින් දහම් කරලා ලෝකෙට ඒ බඳු පින් පෙත් විසිදුවා පතුලවා හරි මේ සාන්තිය පතුලවන. මෙන්න මේවා නිසා ඇති වෙනා මහ විශාල මහා පින්. අන්න ඒ වගේ දේවල් අර මහා පාප කර්ම යටපත් කරන්න බොහෝ කොටම උපනිශ්‍රේ වෙනවා. ඉතින් ඒ බඳු දේවල් කරලා ගැනීම තමයි කරන්නේ. ඉතින් ඒ සංකේත තමයි කිරිපැණි කියන්නේ. කිරිපැණි වාක්‍ය අපි කතාවල සංකේතවත් කියනවා එක්වීමට හේතුකාරක වෙන දහම් සමගියෙන් සුවෙන් එක්වීමට. ඉතින් ඒ බඳු දේ දන් දී. ඒ බඳු දේ තුලින් කරනා කටයුතු වලින් කරලා හිටන් ඒ බඳු දේවල් වලින් කරන පින් අනුමෝදනා කරලා ඒ සංකේතවත් කරමින් මේ පිනෙන් කිරිපැණි වාගේ මේ ලෝක සත්‍යයට සමගියෙන් සමාදානයේ එකතු වෙලා ඉන්න මගේ පෑදේවා. වෛරකෝල හිත නැති වේවා. මේ ආදි වශයෙන් මෙත් හිතකින් කරන මෙත්තාසහගත කාය කර්ම, වාචික කර්ම, මනෝ කර්ම ඔහොම කරන්න ඕනේ. මේ වගේ දේවල් කරමින් ඒ තමන් ඉතිරිමිනේ යම් කිසි ආකාරයක කරගත යහපතින්. මෙබඳු පාප කාර්යයක් තිබුණා ඒක සංසිදේවා. මගේ සංසාරයේදී කාට හොය බඳු බිදහැරීම අවිලක් කළාම ඒ ඇයට මේ බින් විහිදී පැතිරී පිහිටමි සාන්තියපත් වේවා. මෙහෙම මෙත් හිත වඩන්න ඕනේ. මෙහෙම කරගෙන යනකොට හරියට තේරුම් අරගෙන කරනවා නම් යම් කාලෙකදී මේ පාප කර්මයන්ට වඩා යහපතින් ණය ගෙවුවා වෙනවා. ඊට පස්සේ පාප කර්මය සංසිඳලා ගියා නම් අර මොහොතකින් කෙනෙකින් කිපිලාව ගති ලක්ෂණ නැති වෙනවා. සමගිය සමාදානිය ඇති වෙනවා. සමහරවිට මේ ගති ලක්ෂණත් එක්කලා ඒ ගති ලක්ෂණයට අනුකූල අමනුෂ්‍යෝ ඒ තැන් වල බැල්ම දා ගන්නවා. ඒ නිසා තිබිච්ච ගති ලක්ෂණේ වේගයෙන් වේගවත් කරනවා. වේගවත් කරලා දුක් කරදර වැඩි කරනවා. එහෙම ස්වභාවයක් එනවා. ඉතින් ඒවා ඒ ආකාරයෙන් සංසිඳවා ගන්න ඕනේ. ඒ බඳු අමනුෂ්‍යයන්ට පා පින් පෙත් දීලා ඒ කටයුතු කරන ක්‍රමක්‍රමයෙන් සංසිඳනවා. එහෙම කරගන්නවා මිසක් වෙන ක්‍රමයක් නැහැ ඒකට.